හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න ඉතින් පරක්කු වෙලා හරි අවුරුදු vlog එක අරන් ආවා. අවුරුදු ඉවර වෙච්ච ගමන් යුනිවර්සිටි පටන් ගත්ත නිසා vlog එක ගේන්න නම් චුට්ටක් පරක්කු වුණා. ඉතින් අපි බලමුකෝ මගේ අලුත් අවුරුදු දවස් දෙක ගෙවුනේ කොහොමද කියලා. මම උදේ හැරෙනකොටත් අම්මා බුදු පහන එහෙම තියලා දවස පටන් අරන් තමයි තිබුණේ. අද ඉතින් අපි හැමෝටම විශේෂ දවසක්. චූටි කාලේ තරම්ම අවුරුද්ද සරුවට දැනුනේ නැති වුණත් අවුරුදු දවස් ටික කියන්න නම් අපි හැමෝටම හරිම විශේෂ දවස් ටිකක්. අවුරුදු කාලෙට ගෙදර පවුලේ හැමෝම එකතු වෙන නිසා ඒ දවස් ගෙදර සතුටින් පිරීලා තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අවුරුදු නැකත් උදා වෙන මේ වෙලාවේ අපේ අම්මත් මේ නැකතට ලිපගෙන මෙලවීම තමයි මේ කරන්න හදන්නේ. ඉස්සර තරම් නැකත් චාරිත්‍ර කරේ නැති වුණත් මේ දේවල් මේ තරමින් හරි පවත්වාගෙන යන එක නම් හරිම වටිනවා. නැකතට ලිප එහෙම පත්තු කරලා හදාගත්ත කිරිබත් වලින් මුල්ම කොටස බුද්ධ පූජාව විදිහට පූජා කරන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් ඊළඟට නම් අපි කැමතිම නැකත තමයි ලබන්න තියෙන්නේ. ඊට කලින් අපි ගෙදරදී හදාගත්ත කැවිලි ටික එහෙම් ප්ලේට් වලට අහුරගෙන අපේ අවුරුදු කැවිලි මේසේ හදාගෙන ඉමු. අපි හදාගත්ත ඔක්කොම කැවිලි ටික ලෑස්ති කරගත්තයින් පස්සේ අපේ අවුරුදු කැවිලි මේසේ මේ විදිහට තමයි තිබ්බේ. ඔන්න ඉතින් එකත් වෙලාව ආවට පස්සේ අම්මයි අප්පච්චි පහන හැම පත්තු කරලා අපි මේ විදිහට තමයි නැකත් චාරිත්‍ර ටික කරේ. මම අලුත් අවුරුද්දේ කැමතිම දේ තමයි අපේ පවුලේ විසිරලා ඉන්න හැමෝම එකට එකතු වෙලා සතුටින් ඉන්න එක. මේ වෙලාවේ ලොකුවක් කියලා හිටියේ නැති වුණත් අවුරුද්ද දවසේම හවස යාලත් ආවා. අක්කිගේ චූටි බබාලත් එක්ක සතුටින් ඉඳි තමයි ඉතින් අපිට නම් අවුරුදු. සූරිය මකුලට එක් වෙන්නයි හරිකිට දොන්දොන් අවුරුද්දයි රබාන දැන් හරි සත්තයි එළගී ජනගී රැව් දෙන්නයි සූරිය මකුලට එක් වෙන්නයි කුහුහදින් නවති කරන සිංහල අවුරුද්දේ රබන් සුරල් හඬ පරදයි රතින්න වෙඩි සත්දේ කොහොහලින් නවදි කරන සිංහල අවුරුද්දේ රබන් සුරල් හඬ පරදයි රතින්න වෙඩි සත්දේ එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු ඇවිදින් රටට අවුරුද්දට එකපාරක් විතර තමයි අපේ මුළු පවුලම එකට එකතු වෙන්නේ. මේ ඉන්නේ අපේ ලොකු තාත්තගේ දුවල දෙන්නගේ පොඩ්ඩ තුන්දෙනා. බලන්නකෝ ඉස්සරහට වීඩියෝ එක. පොඩ්ඩොන්ගේ ලොක්කොන්ගේ ඔක්කොගේම හැකියාවන් තියෙනවා.
මතකට වෙන්වෙන්නා ආශාදාසක් රසවින්නා යටුවක කටු මත කටුක බවදනී ජවක පාතරයි ඔන්න ඉතින් ඔහොම තමයි පවුලේ ඔක්කොම එකතු වෙලා අපි සතුටින් මේ දවසේ ඉවර කරේ. හැබැයි වීඩියෝ එක නම් ඉවර නෑ. අපි පස්සේ දවසේ පොඩි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරගත්තා. ඉතින් ඒ ට්‍රිප් එකේ වීඩියෝ එකත් මේ වීඩියෝ එකේම තියෙනවා. කට්ටියම බයික් ටිකත් අරන් ගෙදරින් පිටත් වුණත් අපි යන්නේ කොහෙද කියලා තීරණය කරලා තිබ්බේ නෑ. ඉතින් අපි මගට ඇවිල්ලා තමයි යන්නේ කොහෙද කියලා හරියටම තීරණය කරේ. ඉතින් අපි ඔක්කොම කතා වෙලා අපි බෙලිහුල්ලොය යන් කියලා තමයි මේ යන්න පිටත් උනේ. ඉතින් අපේ බෙලිහුල්ලොය ගමන තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. බයික් 4කින් අපි 8 දෙනෙක් තමයි මේ ගමන යන්න පිටත් උනේ. ජොබ් වලට යුනිවර්සිටි වලට ගිහිල්ලා ඉතින් අපිට කාර් එකකින් එකට ඉන්න බැරි වුණා. ඉතින් අපි හැමෝම සහෝදරයෝ ටික එකතු වෙලා මේ විදිහේ ගමනක් යද්දී ඉතින් අපිට හරිම සතුටුයි. වැඩි කතා ඕනේ. ඔයාලා එහෙනම් මේ වීඩියෝ එක බලන්නකෝ. ඉතින් මගේ අවුරුදු vlog එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ.